කිලෝමීටර් 74යි. මේක රයිඩ් පාස් එකකින් මේ මුළු ගානම මට තමයි තියෙන්නේ. ඊට අමතරව මේකේ මට රුපියල් 400ක ටිප් එකක් දීලා තියෙනවා. හයි මචන්ලා කොහොමද ඉතින්? ඔන්න අදත් ඇවිල්ලා ඉන්නේ සීගිරියේ. වෙලාව 11:39යි. අද වැදුණු Uber එකක් සීගිරියට. අද මං ගිහපු දෙවෙනි ට්‍රිප් එක මේ Uber වල. මේක එතකොට අනුරාධපුරේ ඉඳන් මේක මට 9288යි ගාන. ඒක ලෝකෙට මෙහෙ පොඩ්ඩක් සිග්නල් අඩුයි. 9288යි කිලෝමීටර් 74යි. මේක රයිඩ් පාස් එකේ ඉඳන් මේ මුළු ගානම මට තමා තියෙන්නේ. ඊට අමතරව මේකේ මට රුපියල් 400ක ටිප් එකක් දීලා තියෙනවා පැසෙන්ජර්. එතකොට මට හරිනම් මේකේ තියෙන්න ඕනේ 8888යි. එතකොට මේ 1333ක් පෙන්වන්නේ අර රයිඩ් පාස් එකේ නැති ඉඳන් මට ඒක ඉතුරුවක් වුණා කියලා. එතකොට මේ තියෙන්නේ ටිප් එක. එතකොට තමයි මට 9288 වෙලා තියෙන්නේ. මම ඊට කලින් ටවුන් එකට අපේ ගෙවල් ගාව ඉඳන් වැදුනා හයර් එකක් 1020යි. එතකොට අර ඒකෙන් තමයි මට මේ 1020යි ඊවට ඒකෙන් තමයි මට මේ අද දවසේ 1200යි හයර් එක මේ ඩ්‍රයිව් පාස් එක ඇක්ටිව් වෙලා තියෙන්නේ. එතකොට අද දැනට ඒ දෙක තමයි දිව්වේ මේ Uber වල. එතකොට මට Uber වලින් 10308ක් අද මට තියෙනවා. ඊට අමතරව මං උදේ පික්මි එකක් දිව්වා 956ක එකක්. එතකොට ඒකේ නම් රුපියල් 1000 ගානකට තමයි මේ සීරීස් එක කොමිස් 1190යි. සීරීස් එක කොමිස් එක කැපුවම 254යි. එතකොට එතන මට 935යි තියෙන්නේ. එතකොට අද ඔය හයර් දෙක තමයි මට තියෙන්නේ. එතකොට මම අද බැලුවොත් දෙකෙන්ම 10300යි 900යි 11000ක් විතර මං අද හොයලා තියෙනවා. මම දැන්ට ගෙදරින් ඉඳන්ම සීරෝ කරන් ඇවිල්ලා කිලෝමීටර් 99 මීටර් 800ක් දුවලා තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 100ක් කියමුකෝ. කිලෝමීටර් 100ට තමයි මේ 11000ම වගේ හොයලා තියෙන්නේ. බලමු දැන් සීගිරියේ ඉන්නේ. මෙහෙන් නම් අර ගොඩක් වෙලාවට හයර් ගන්න අමාරුයි. මේ බලමු මේ වාසි එකක් සාමාන්‍ය මාගේ අනුරාධපුර පැත්තලා හරි ඒ වගේ වාසි එකක් වගේ වැදුනොත් නම් නොගෙන ඉන්නෙත් නෑ. බලමු එනම් මොකෝ වෙන්නේ කියලා මං ඉස්සරහට අප්ඩේට් එකක් දෙන්නම් එන.